මං ඉන්නම් මෙතනින්. එන්න. මේව කර කර ඉඳලා තමයි අල්වාලා මහතුරු මේකේ කකුල ගියේ. වෙන්නේ නෝ. අනිත් එකට දාන්න. එක එම් එකක් දුන්න. තව සැප ඕන. අන්දරමත් නනමෙන් සෙක්සි බනානා. දැන් අපේ කැම්පින් එකට යන පොඩි පැට් කරන ගමන් ඉන්න ළමයි. කොහොමාරි බිස්කට් එකේ ඉඳලා පැට්. දුවද මල්ලි සායක් ඇඳලා කියලා. කවුද? කාලිදමක් ඇඳලා ඉන්නේලු. ඔයාලවත් මගේ ඔළුවනේ. අබෝය. දැස්. අම්මේ අපි හැඳි ගන්න ආවේ නෑනේ එකක්වත්. හැඳි. මේකෙන් දැන් චූටි එකක් ගන්නවා. අර තියෙන චූටි එක. මට ඕනේ කොකනට් වෝටර්. වා. දැන් මේ ටිකත් පැක් කරන්න එපා. වතුර ගොඩක් තියෙනවා. මේක නම් ගත්තේ මට දැන් කා. මේ ප්ලේන් එක නෙමෙයි බ්ලූබෙරි ගන්න. ඔයා ගන්නවද? එහා පැත්තනේ. බාගි කියලා මොනවාද උමස් නෙමෙයි කුම්බුස් ඕකේ බ්‍රදර් සී ඕ මේ යෝගට් ඒව මේව. ඉරත් නෑ කිව්වා. මේ අහන්නකො ඔයාලා ගෙදර වෙලා අයියෝ නේද? අපි ඒක ඕකේ. මම ඕල්ඩ් එක ළඟින් සෙලින් උඩහට එන්නම්. ඔයාලා පැත්තේ. නියපොත්තු ඔයාගේ නොරිය පොල්ලේ පූතේ කොළේ පොඩි තොලයට මේ දලුගෙන එනගෙන චත්තන් එනවා සුන්දර මැණිකේ කම්පාඩ රෝස පාඩ නිල් පාඩ කම්පාඩ රෝස පාඩ නිල් පාඩ දමලි පාඩ කහවාඩ කොළ පාඩ ලස්සන මල් අනේ මේක නම් කොහොමද වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් වෙන්නේ නෑ අල්ලපු ගෙදර ඇස්ටි මොනවද තුවත් කවන්නේ ගයිස් ඔය කුරුල්ලගේ සද්දය වුණා නේද? ඔව් භයානක කුරුල්ලෙක්. භයානක කුරුල්ලෙක්. මේ ලංකාවේ මේ නෑ ඇත්තටම මේ සද්දෙට මේ පැත්ත බය හිතෙනවා අයිසු මිනිහම කන කුරුල්ලෙක්. අයිසු මිනිහම කන කුරුල්ලෙක්. What do you mean by that? අපි දැන් මේ යනවා හෙන දුරක් තාම ඔයාලට පේනවනේ අරකේ ගොඩාක් දුර යන්න තියෙනවා. තව 12 minutes. අපි දැන් ගොඩක් ඇතුළට ඇවිල්ලා තින්නේ නේ.
යන්න තියෙනවා විනාඩි 11ක දුරක්. කැම්ප් එක ගහන දැන. ගණන් ගන්න බා තාම ලයිට් සිස්ටම් එක හරියට හදාගෙන නැහැ. මගේ පරිණතභාවය සහ මගේ අත්දැකීමත් සමග මුසු වෙලා තියෙන නිසා ඔබලාට කිසිදු Thank you so much. එක ගොරුල්ලෙක් එනවා අපේ පස්සෙන් එනවා දැන් ඒ ගොරුල්ල හෙන වෙලාවත් ඉඳන් වාහනේ පස්සේ. මේක දැන් අපි එක දිගටම යන හින්දා අපි ඔයාලත් එක්ක ආයේ කැම්ප් එක එන්නම් කැම්ප් එක ගහන දැනදී. කැම්ප් එක ගන්න මේ ඉන්නේ අම්මා ඉන්නේ අම්මා. අම්මා කැමරාව ඉල්ලන ඉවරයක් නැහැ. අම්මා අපි කැමරාව ලබා දෙනවා. මෙයා ඔයාගේ channel එක මෙයාගේ channel එක මම description එකේ දාන්නම් මෙයා තමයි මෙයා. channel එක නවත්තලා තියෙනවා. channel එක එයා දැන් නවත්තලා තියෙන්නේ අපි දැක්කෙම නෑනේ. මම දැක්කා. මුවෙක් ඉඳලා කියන්නකො මොකක්ද උනේ කියලා මුවෙක් ඉඳලා අපි දැක්කේ නෑ මායි මල්ලි දෙන්න වෙන ලෝකවල ඉඳලා අපිට මුවාව දැක ගන්න බැරි වුණා. අන්න යනවා එපා එපා මේ පැත්තට ගියා සීතලයි සීතලයි. තවත් යන්න තියෙනවා ටිකක් දුර. තවත් විනාඩි දෙක තුනක් දුර. ඒයි අර දුවනවා. මිනිස්සු කොච්චර. ඔව් ඒකේ. වියල වැඩන්නේ. චූටියක් මේ මොන මොයි සතුටුත් එක්ක මේ. නෑවනේ තවත් එනවා ඔලුවට. නෑද? right බඩු ටික එළියට ගන්න උදව්. බඩු මොනවද? ආද ඔක්කොම ඇවිල්ලා ගමු මැස්ස ගොඩේ ඉස්සෙල්ලා මැස්සල වල ඉන්න ඕනේ. මේවත් ගෙනියනවද? ඔව් පුතේ. ආයකට එන්න දැක්කා ඒක ගන්න වගේම රවුම කරේ තව ගෙනිච්චක් ගන්න. මැට්‍රස් දෙක. තාමලත් තින් ටෝච් එක ගන්න. තාක් හම්බලා කිව්වනේ. ඔව් එකක් ගෙනියන්න. මේ අනිත් එකක් දැම්මනේ නේද? Okay guys, එහෙනම් යමු. අර කොකනට් එක ගන්න. ඔව්. මගේ කොකනට් එක. බබල් රැප් එකද? හරිනේ එහෙනම් යන්න. ඔව්. ඒක ගත්තනම් හොඳයි. ඒ ටික මේගොල්ලෝ අර සෙට් කරනකන් දෙන්න. හරින්නද? එන්න guys. සෙට් කළේ නේ. So guys, අපි තිබ්බ මෙතනින් බඩු ටික අපේ. සහ මෙතන අපි පොඩි එක්ස්ප්ලනේෂන් ගින්දර අපි මේ ගිනි මැලේ පත්තු කරලා මේ මාරු විදිහට සත්තු ඉන්න එපා වෙනවා. මේ ඊට පස්සේ අපි මෙතන කැම්ප් එක ගහනවා. කැම්ප් අපේ තියෙනවා ටෙන්ට් දෙකක්ද තුනක්ද තියෙනවා. ඒ ටික මෙතන ගහනවා. ඒට පේන ලස්සන වීව් එකක් එතන තියෙනවා. දැන් අපි මෙතන මේ ගිනි මැලේ පත්තු කරලා ඉවරලා ඊට පස්සේ ඔය කැම්පින් සෙට් එක ගහන්න යන්නේ. ඒ කියන්නේ ටෙන්ට් එකයි දෙකයි තුනයි මේස තියෙනවා. ඔය ඔක්කොම සෙටප් එක අපි මෙතන හදන්න යන්නේ. ඊට පස්සේ තමයි ඉතිරි ටික. මේ සාත් ඉස්සද මෙතන අපි ටෙන්ට් එකක් තව ගහනවා දැන්. ටෙන්ට් තුනක් තියෙනවා. කොතන මන් ටෝච් එක ගහන්න ඕගොල්ලෝ හදන්න.
තා පොඩ්ඩෙන් වැටෙනවා මෙතන මේක දැක්කේ නෑ. ලේක් එක තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ මගේ කකුලේ මොනවද දැනෙනවා. මම මේස් දෙකක් දාගෙන ආවේ. වැලි හින්දා ඒ වුණාට කකුලේ මොනවද දැනෙනවා. මොනවද දන්නේ නෑ. කටුවක්ද ඔයද? මේ මෙතන මේ වෙලාවේ හරියට පේන්නේ නැහැ. මොකද කිසිම ලයිට් එකක් නැහැ. මෙතන තියෙන ලේක් එකක්. ඒක පේන්නේ නැහැ හරියට. අරගොල්ලෝ ඉන්නේ අතන. පේන්නේ නැහැ. ලාවට අතනින් එලියක් පේනවද? මෙන්න මේ හරිය. මෙන්න මෙතන ඉන්නේ යාලා. මේ අර ඉන්න සත්තු මම මේට ගෙනවා. ඒ මූණට ගහන්න එපා. Hey y'all, come look at this. මේ ඉන්නේ මිස්ටර් අසේල. ඒකට බ්ලූ එක නෝ. ටෙන්ට් වල අයිතිකාරයා. ගුලුගුලු. මේකේ බ්ලූ තියෙනවනේ. හරි. මේකේ ඔරෙන්ජ් එකක් තියෙනවා ටෙන්ට් ඉන්ජිනියර්ස්ලා ගෙලිම මේ ඉන්නේ. කැම් එක. බා නෑ මටත් කරානේ. ඒ මල්ලි. ඕකේ. මෙතන තමයි කෑම ඔක්කොම තියෙන්නේ. බාබකියු දාන ඒවා අනම්මනක් ඔක්කොම. ඊට පස්සේ මෙතන කට්ටිය ගිනි මැලේ ගහනවා. ෆුල් සීන් එකේ ඉන්නේ. ෆුල් සීන් එකේ ඉන්නේ. I'm gangster, man. I'm gangster. මේ ඉන්නවන් ඒකේ ඉන්නවන්. තමයි මාරපණ ගියේ. ඔව් කල්ුවා එයා තමයි මාරපණ ගියේ. එතන මේ ඉන්න මගේ අම්මා. හායි. එතකොට මෙතන අපේ බෑක්පැක් ටික දිනවා. ඊට අමතරව මෙතන තව එක ටෙන්ට් එකක් තියෙනවා. මේ ටෙන්ට් එක අපි මේ පැත්තට වගේ වෙන්න දානවා. මෙතන ලේක් එක පැත්ත view එක එනවා වගේ මේ ටෙන්ට් එක දානවා. ඊට පස්සේ මෙතන තව එක ටෙන්ට් එකක් තියෙනවා. ටෙන්ට් එක ඇතුලේ තාම හරියට පෙන්වන්න බෑ. ඒගොල්ලෝ මේකෙත් තාම හරියටම ඔක්කොම ඉවර කරලා නැහැ. මේක අරින්න බෑ. මේ චූටි සත්තු පේනවද යනවා. ඒගොල්ලෝ ඔක්කොම ටෙන්ට් එක ඇතුළට යනවා. එතකොට අපිට නිදා ගන්න වෙන්නේ නැහැ. ඒකින්ද ටෙන්ට් එක දැම්ම පෙන්වන්න විදියක් නැහැ. ඒක ඔක්කොම හරියට හැදුවම මම පෙන්වන්න. මෙතන රෙකෝඩ් කරන්න බෑ. සෝරි. යාළුවත් දාලා අන්තිමට ගින්දර ටිකක් අරගෙන. බලන්න කොහොම හරි මං ගත්තා. හැමදාම ඕක කරනවානේ. හැමදාම ඕක කරනවානේ. කියනවා මට මේක පැත්තට ලං වෙන්න බලන්න. මේකට චාකෝලා හදාගන්න. ඔව් අපේ අම්මා අපේ බාබකියු එක පැත්තට ගන්න නැහැ වැඩි. එයා අපිට කරන්න දෙන්නේ නැහැ වැඩි. එයා ඔක්කොම චිකන් මේ පුච්චලා දානවා. ඔව්. මිලාද? ඉඟුරු තේ එකක් බොමුද? ඉඟුරු ප්ලේන් එකක් බොමු. හා. ටී ටයිම්. Everything ready here. මෙතන අපිට මෙතන අම්මේ කියන්න මොනවද තියෙන්නේ? මෙතන මේකේ අපි දැන් රොටි හදනවා. මේ තියෙන්නේ මැග්නේට් කරන් ආපු චිකන්. ඔහොම ඉන්න. මේ තියෙන්නේ ලුණු මිරිස්. ලුණු මිරිස්. මේ තියෙන්නේ වාගනේ බඩු තියෙන මේ ටිකක් ගේන්න. තව තියෙනවලු? කෙසල් ගෙන තියෙනවා, අපි රොටි ගෙනාවා. මේ දැනට තියෙන ටික, මේ දැනට තියෙන ටික. තව භාගයක් අපේ වාහනේ. අපි දැනට අවශ්‍ය ටික විතරයි. fresh milk, barbecue sauce, ketchup, මේ පොල් වතුර. අපි මේ මොනවද තියෙන්නේ? අපේ අම්මා යෝගට් එක. ඒක මම ගෙනා ඒක මට ගන්න. අපි දැන් රොටි පුච්චන්නයි හදන්නේ. රොටි හදන්න හදන්න. ඊට කලින් අපි ප්ලේන් එකක් බීලා. අම්බෝ අරගෙන දුමුද කොහෙද මෙහෙට එනවනේ මේක කොහෙද මෙතන අතනත් මොකක් හරි පොන්ඩ් එකක් වගේ තිබිලා අර ලස්සන හරියේ ඒක උදේට අපිට මේ ලස්සනට බලන්න පුළුවන් ඔව් මේ තින්නේ චූටි අම්මලා ආපු වහානේ හරි උදේ බලන්න මොකද්ද මේ මේව කරන්නේ නෝනේ අර දොරියා දැන් අරුණාද කොහෙදනේ ආවෝ මේක ඇවිල්ලා V8 Ford ඔහොම ඉන්න හරි තියෙනවා ඔව් ගොඩක් තියෙනවා පුතේ ආනේ දෙන්න ඇතුළට ආවද
මේක රෙදි මල්ල පස්සේ ගන්න. මේක අම්බෝ මොකද මන්ට තියෙන පුතේ උතන? ඒ හරි මිෂන් කම්ප්ලීට් ඔය මොනවාද? මේක ටික. අපි මේක පුතා ගාව තියෙන්නේ කෑම බඩුනේ. පීයේ කොහෙද අක්කා? මේක කෑම බඩු. මේ පිහියෙත් මෙයක් කප් ප්ලේට් ගෙනල්ලා. ලයිටර් ගෙනල්ලා. ඕ මේ ටෙන්ට් එක ගහලා පැය 3-4ක් යූස් කරන්න තියෙන දර ටික විනාඩි 30න් වගේ ඉවර කරන්න යනවා. ඉවර කරන්න යන්නේ අපේ අම්මා බලාගෙන ආ ඔව් පුතේ. ආ මන් දැක්කේ නේ. ඔක පේන්නේ නැද්ද? ඔක රජතුමාගේ මේ බාබු කාටද ඕන චොක්ලට්? අක්කෝගේ ලයිට් හායි මට චොකලට් ඕනේ. චොක්ලට් එක මේ දැන් ඔයගොල්ලෝ චූටියම මොනවද බොන්නේ නිඟුරු තේ. ඉංගුරු තේ චොක්ලට්. ඩේරි මිල්ක් චොකලට් මිස්ටර් අසෙල ටෙන් අධිපති නැති. ටෙන්ට් එක ගහගෙන අපි මේ ගහගාවටම ආවා ඒ තරම් හොඳට ගැව්වා ටෙන්ට් එක නෝ අපේ දෙවනි ටෙන්ට් වයිට් කැප්ටන් වයිට් කැප්ටන්ද වයිස් කැප්ටන් වයිස් කැප්ටන් මේ මාර කට්ටිය එකතු අපර බඩගිනි මම කනවා මේක මේ ආ මේක චූටි අම්මගේ ඔව් ඔව් මොකුද මන්ද මදුරු වගේ මොකුද මන් දෙනවා. දැන් නම් මේ කියන මේ දුමට සත්තු ඉන්නේ නැහැ රොටි හදනවා ලුණු මිරිස් තියෙනවා ග්‍රිල් චිකන් අරගේ නම් මොකක්ද දැම්මේ මොනවාද? හාමස් නේ නෑ හුම්බස් නෑ හාමස් නෑ කුඹුස්. රාත්‍රිය මනරම් කියන කෑම වේල. මෙතන අනනවා අම්මා පොළුයි පිටි රොටි හදන්න පොල් රොටි ටික කඩලා ගන්න. චූටි අම්මයි අපේ අම්මයි පොල් එක මේ පොල් පැකට් තුනක්. බනානා ටිෂු මේ ඕන කරන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. මෙතන අපි හදනවා මේ බාබකියු දාන්න. මොම් ටිකක් ගහලා තියන්න. හොල්ම බ්ලොග් එකට අද ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මෙතන ටිකක් භූතයි තමයි. ඔයා ගන්නද? ජාඩ් ඕකේ. නෑ පෙන්නුවා මම. නෑ දැන් මම අපි පෙන්නමු ආයේ හරිද දැන් රොටි හදනවා චූටි අම්මා පිටි හදනවා අපේ අම්මා පිටි අනනවා මේ තියෙන්නේ චිකන් එක මැරිනේට් කරගත්තු චිකන් එක. මැරිනේට් කරේ අපි දැන් මේක දවසක් හරියටම ඒක ඕවර්නයිට් තිබ්බා අපි. ඕවර්නයිට් මැරිනේට් කරා බෙරි ජූස් berry juice, orange juice, apple juice, water, barbecue sauce, fresh and then milk, fresh milk, salt salt, මම දැන් coffee yogurt, coffee. ඊට පස්සේ මම පෙන්නුවා ඇති. මේ තියෙන්නේ අර කියපු රොටි එක මොනවද හුම්බස්. Here we are again. Here we are again. හුමස් නෑ කුඹුස්. මොකක් හරි ඒක රොටි එකක් ඒ කියන්නේ ඇරබික් බ්‍රෙඩ් එකක් වගේ ඊට පස්සේ ඩොරිටෝස් තියෙනවා ඒක අපි චොකලට් කරා. මේ මොනවද දන්නේ රෝස්ටඩ් චීව් නට්ස් තියෙනවා තව චීව් නට්ස් තියෙනවා බනානා තියෙනවා මේ මොනවද දන්නේ tissue. ටිෂු මේකේ තියෙනවා තව මේකේ තියෙනවා Coffee. ඒක sauce, කොෆී jam කටින් වගේ. බෝඩ් මොනවද, tea කෙටල් bags. ඊට පස්සේ මේකේ මොනවද දන්නේ දැන් ප්ලේට්ස් තියෙනවා මේකේ තියෙනවා paper plates, paper අපි cups. අපිත් එක්ක කෝ ඔහොම ඉන්නවා ළඟ ඉන්න නැත්නම් මේක පේන්නේ හරි ලේක් එක බලන්න. මේක අස්සන view එකක් උදේට නැගිට්ටම තමයි මෙතන ඇත්තටම නියමෙටම තියෙන්නේ. මට පාර පේන්නේ නැහැ මම වැටෙයි. නෑ නෑ පේනවා මොකද ගියා ඇත්තට? ඕ අම්බෝ සත්තු ඒ සත්තු So guys,
මෙතන තමයි ලේක් එක. අපි මේක පිටිපස්සේ ඉන්නේ. සත්‍යනවා මට මේක අල්ලගන්න බෑ. කිම ගඟ ආපු. ඇත්ත නෙමෙයි. මේ ඔක්කොම බොරු. ඔයාලට පේනවද මෙතන ඉටි කොලයක් වගේ තියෙනවා මේ? ඒ ටිකොල වලින් තමයි මේගොල්ලෝ කවර් කරලා මෙතන ලොකු ඒකට ගඟක් වතුර තියෙන්නේ. පුරවලා. ඒක මං කලින් කිව්වා. උදේට අපි පෙන්නන්නම් එතන හොඳේ. උදේට අපි පෙන්නන්නම් මේ මොකද කොහොමද තියෙන්නේ කියලා. මේ වෙලාවේ පෙන්න ගන්න බැරි මේ මහා ජරා වැස්ස වගේක් එනවා. ඔව් අනිත් එක කියන්නෝනේ අපි නිකන් මෙතන දැන් සත්තු වගේ හරිද? දැන් කිසිම පිළිවෙලක් මෙතන නැහැ. වොෂ්රූම් නෑ අපිට නිදහසේ ඔව් වොෂ්රූම් එකකට යන්න. දාඩිය දාලා වැලි නාලා වෙන්න තියෙන ඔක්කොම දේවල් වුණා. අපි කවදාවත් මෙහෙම ඇවිල්ලා නෑ. මම ඇවිල්ලා තියෙනවා හරිද? මම ඇවිල්ලා නෑ. මෙයා ඇවිල්ලා නැහැ. මොකද මං බෑ හිතුවා මේ සතුත් එක්ක. කට්ටක් කියලා. සායිදින් මෙතන උදේට මාළු බලන්න පුළුවන් ඩක් අපි ලයිට් එක ඔෆ් කරමුනේ. මොකද? තාරාව ඩක් කෑක් මොකද? Stop it. Get some help. මෙතන තාරාව බලන්නත් පුළුවන්. අපි කැම්ප් එකට යමු. අපි ඉන්නේ ලේක් එක එකනේ වතුර පේන ළඟම. මම ලයිට් එක ඔෆ් කරා මුකුත් පේන්නේ නැත්තම් සත්තු වෙනවා අපිත් එක්ක. දැන් යන ටික ගන්න. බෑනේ සත්තු වෙනවනේ ඊට පස්සේ. දැන් අපි කියන එක විතර ඇහෙන්නේ අර අතන චූට් එලියක් පේන්නේ. අපි ඉන්න තැනට ආයි සත්තු ටික අරන් ගිහලා අපිට ගුටි කන්න වෙනවා. අපේ අම්මලාගේ මොකද ලයිට් එක පස්සේ සත්තු වෙනවා. අතන අර චූට් එලියක් තියෙන තැන. පේන එලියක් තියෙන තැන තමයි අපේ කැම්ප් එක. මහදුරක් නෙමෙයි ලේක් එකේ ඉන්නේ. ඔව් ලේක් එක ඉස්සරහ. අරම ලස්සනයි. සෝ මේකේ මුවෝ ඉන්නවා ගායිස්. එක එක සත්තු ඉන්නවා. එයාලවා ආවා. දැක ගන්න හරිම අමාරුයි. දැකගත්තත් අපිට කැමරාවට කැප්චර් කරගන්න මාරම අමාරුයි මේ මේක ඉන්න සත්තු. මේ මැලේ තියෙන දුමට සත්තු එන්නේ නැහැ. සත්තු කියන්නේ අර මැස්සෝ වගේ જાති මේ මුවෝ අරුඹුන් නෙමෙයි. ඕකේ. වොෂ්රූම් එකට ආවා. මම නෙමෙයි අක්කා. අක්කා වොෂ්රූම් එකට ගිහිල්ලා නැකන් මම ඉන්නවා එළියට වෙලා හිටගෙන. තනියෙන් යා වොෂ්රූම් එකට එන්න කිව්ව බැරි හින්දා. Wait a minute. මෙතන වොෂ්රූම් නෑ අපිට නිදහසේ වොෂ්රූම්. මේ විදිහට තමයි වොෂ්රූම් එක තියෙන්නේ. ලේඩිස් මේ පැත්තේ ඒක වැඩක් නැහැ නේ. Okay. කොහොම හරි මෙහෙම තමයි ඒගොල්ලෝගේ වොෂ්රූම්ස් තියෙන්නේ. හැබැයි අපේ කැම්ප් සයිට් එක තියෙන්නේ අර පැත්තට වෙන්න. මෙතන තනිකර ඩෙසර්ට් එක තියෙන්නේ. දෙපැත්තම ඩෙසර්ට් එක තියෙන්නේ. වොෂ්රූම් එකට එන්න ගොඩක් දුර ඇවිදගෙන එන්න ඕනේ. ඕකේ අක්කා වොෂ්රූම් එකකින් දැන් ආවා. දුරක් ඉන්න ඕනේ අප්පා අපි වොෂ්රූම් එකට යන්න. ඔව් ගොඩක් දුර එන්න ඕනේ. මේ මගේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. අක්කගේ ෆෝන් එකේ බැටරි ලෝ. ඒක කාගේ charge එකට ගැහුවා. ඒක තියෙනක මගේකින් මම වීඩියෝ කරනවා. කැම්ප් එකේ අරගොල්ලෝ. ඔව් ඒගොල්ලෝ බාබිකියු දානක මම ඉන්නේ. අපි දැන් ඒකට ටිකල් ඒගොල්ලන්ට පොඩි හෙල්ප් එකක් දීලා ආයි මම අක්කගේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න. එතකම මේකෙන් තමයි. එහෙනම් කැම්ප් එකේදී හම්බෙමු. බයි. අපි මේ අම්මලා බය කරන්න යන්නේ ෆ්ලෑෂර් එක ඔෆ් කරන්න වෙනවා. ඔෆ් කරා. අපි මෙතනින් ගිහලා වයි. පාත්තන. ඔයා ඉන්න. චෝටි අම්මා බය කරා. නෑ මෙතන. මේ රොටි පුච්චන තැටිය ගෙනල්ලා අර කුඩ දාලා පුච්චන්න මගක් කෙනකොට පොල් විතරයි පිටි නෑ ඊට පස්සේ පිටි නෑ ගත්තා ඔය ඒක ලුණු තැටිය නෑ ලුණු නෑ
අපරාධ බය කරන්න තිබ්බ chance එක ගියා ඔයාලා දෙන්න මෙතන ඉද්දි. ඇයි ආදී කියපු එක උඩින් ඔයා ගියේ? ඔයාලා දෙන්න කලින් මෙතනනේ හිටියේ. අම්මා නම් මේ අනාගෙන රොටි මේකේ ලොකු බලන්න මේ. කොහේ ගියත් අපේ අම්මා හරි කැමති නා ගන්න. අද සමුර්දි හරි දිනානවා. චූඩි අම්මේ තියෙන. චූඩි අම්මා ගත්තේ හැමදානම තේ ආපේ ලයින් තේකේ තියෙනවා. ඕ චිකන්. අඟුරු පොජ්ජ වෙලා වගේ. නෑ නේ. නෑ නෑ එක්ස්පර්ට් කියනවා නෑ. තව පිකා ප්ලේට් එකක් ඕනේ. දහම් ප්ලේට් එකක් ගන්නවා. Right. ප්ලේට් එක මෙතන මෙන්න දහම්ද ප්‍රෝටීන්. මේ තියෙන වගේ ප්‍රෝටීන්. පිච්චෙනවනේ. පිච්චෙන ඔහම රොටි කෙලිම ග්‍රිල් එකට දාලා දෙන්න. මේ ගන්න එකක් ඉස්සෙල්ලා හදලා බලමු. අක්කේ ප්ලේට් එක. yes දැන් කට්ටිය ආයේ හෙට උදේ රොටි පිච්චු මොකින්ද කියලා. ඔව් එතකොට මේක පෙන්න ගෙල්ල දෙන්න. ප්ලේට් එකේ රොටි බාබකියු. ඔව් රොටි කෙලිම බාබකියු දාලා දෙන්න. අර වගේ මේකට රොටි පුච්චමුද අපි? අර වටේ වල. බෑනේ මේක පොල් රොටිනේ. නෑ යටින් අල්ල ගන්න මේ ප්ලේට් එක. හ්ම්. දාන්න මෙතන මේ පාලු ශ්‍රී ලංකන් නාන. ඔය ටෙස්ට් බාබකියු. මොකද සත්‍ය හොඳයි. රියැක්ෂන් එකෙන් බලා ගන්න හොඳයිලු. ඔයාලා බලන්න. මගේ අතේ ඔව්. ඔය පිටක් කළු වෙනවා. ආදියල බලන්නකෝ ආගේ සනීපේ එතකොට අපි. වලම්මුට්ටි. ඒ චිත්ත ගතිය තියෙන නෑ දන්නවද මං හිතන්නේ. මැටි මුට්ටි වල මුට්ටි. ෆෝන් එකත් මෙහෙම ග්‍රිල් කරනවා. වැඩි. අද හිනායි චීස් කේ මේක රොටිය මේ පිච්චෙනවද මෙහෙම පුච්චලා. පිච්චෙනවනේ. මේ ටිෂු එකක් දෙන්නකෝ බබා. වෙට් ටිෂුද? කොහමයි මොනාරි. ඕකේ ඕ මේ පූසකන ෂු 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 අනේ පව්වනේ. අපේ චිකන් කරන්න ඇවිල්ලා දින්නේ පූසාව තියන්න නරකයි. ඕකේ ගයිස් දැන් අපි යනවා ගල් හොයන්න. ගල් හොයන්න යනවා මිස්ටර්. මේව ගලන්නේ. ඉතින් ගල් කියන්නේ මේ ගල මේ යෝ කළු ගලක් නේ බං මේ ඉන්ටර්ලොක් එක. මේ යාට ඕනේ මේ රොටි පුච්චන්න ගල. මේ ගල හොඳයි. දැන් මේ අර කුඩින් තියන්නේ. ගල කඩයි. ඒක බෑනේ. පෙත්තක් හොයන් එමුයා. පුතේ එළියෙන් මේ ඇතුලේ ඔව් ගල් හෙවි මේ මෙහෙම. එලියෙන් කියන්නේ අර පැත්තෙන්ද? මෙහෙ අක්කේ. හම්දුල්ලා. මේක වැඩ කරා ඉතින් කරන්ට් එක දන්නේ මේකනේ. කරන්ට් ඇතිනේ. නෑනේ. මේ අදේලා මෙතන AC එක බොල. හොඳ එකක්ද? AC කරන්ට් එක දිනවා. මේක මේක උස්සන්න පුළුවන් මේ. ඉත්තු දෝ කර කුඩින් දීපම කඩන් යනවා. ආ. ගලක් හොයනවා කියන්නේ පිස්සු. ඔය තින්. මේක පේන්නේ නෑ ඔයාලට මේ බලන එක පේන්නේ මෙතන ලොකු දොරවල් දෙකක් තියෙන්නේ. මේ උදේට වෙන්නන්න. මේ මෙතනත් ලේක් එකක් තියෙනවා. මාර ලස්සනයි. මේ මෙතන පිටිපස්සේ උදේට ලොකු දොරක් එක්ක 아무තු ඒරියා ගත්තනේ ඒක අපිට පේන්නේ නෑ හරියට. මේක නම් ගල් හොයන්න හම්බෙන්නේ කොච්චර කල් දීපත් ගැලපෙන ගලක් නෑ. ඌව බරයි. ගැලපෙන ලොකු වැඩි. මේක ගිහින්. තන තියන්නේ හැබැයි. අන්න ඒක ලොකුයිද? ලොකු වැඩිනේ. ඒක හරියන්නේ. ඒක පුංචි. කන් යන්නේ රොටි හදන්න. ඒක රත් වෙන්නත් වෙනවා. ඒක බෑ පුතේ. ඒක බෑවර යට ෆ්ලැට් වෙන්න ඕනේ. මේක සිමෙන්ති. සිමෙන්තිය වනේ ඔක්කොම කෙලින් තියෙන්නේ. අපි කොහෙද ඉන්නේ කියලාත් අපි දැන් දන්නේ. මේ හાર્ට් එක මේ හරිය සත්තු ඉන්නෝ මේ. ඊයා. ඌමයි මේ මූ බෙටි බා. මෝන්ගේ ජරාව දිනා මේ කොටක යන්නේ. අපි මේ මේකෙන් නම් මේකේ මාරේ දින මෝ ඉන්නවා. වෙන්නේ මුංගේ පෙටිත් එක. උදේට මොකද කරන්නේ? උදේට අපි නැගිටලා 5 වෙනකොට නැගිටලා සන්රයිස් එකත් එක්ක සහ මේ පරිසරය අපිට තියෙන ওই සත්තු ඔක්කොම වීඩියෝ කරලා ඔයගලන්ට දෙනවා. අපිට දෙනවා. අන්න රෑ ගල් අවුස්සනවා. අපි ආව දාලා යන්න හැදුවේ. අරක තැලේද? මොකද්ද? ලිප. මේක හොඳයි පුතේ මේක රයිය. යන්න දෙනවා. ගන්නවා. අක්කේ ඔයා මේක අල්ලගන්න මට මේ ගල ගන්න. එහෙම අන්නේ ගලවලා දාන්න. ඔය
තියෙන හම්දුල්ලා. මට එන්නෙම මේ ඔය පැත්තට නාව ගන්න අද මට එන්නෙම හම්දුල්ලා. අපිට ගලක් හම්බුණා. ආයෙ යනවා පස්සේ. මගෙන් දැන් අපි රොටි පුච්චන්න යනවා හදන්න මේ කාලේ. ඒක මාරුනේ. අපිට කියන්නේ රොටි රොම් හදන්න බෑ. මොනවා වුණත් කමන්නේ සැනිටයිසර් කරලා ගමු මේ මොනවා වෙයිද දන්නේ නැහැ ඔකේ පුච්චලා කාලා. ඉතින් හොදන්නේ කොහෙන්ද? වතුරේ අපි වතුර ගෙනාම එතන තියන් හොදමු. ලේක් එකට ගෙනියමුද? මෙතන මෙතන. කී බෑ ජර. මේ මට ඇහුනේ මගේ පිටිපස්සේ ගාගෙන දුවන සද්දයක්. ආදිල් මා බය කරන්න ඇවිල්ලා කකුල ලොක්කු දාන්න. මේක හොදන්න ඕනේ. ඊයා අර වතුරේකට වැටිලා. මෙතනින් අලුත් එකක් ගන්න අසල. අපි ගල හොදන්න යන්නේ. මගේ අතේ ඊට ඒක උතර දාන්න අල්ල හොදන්න. මම අතින් උලන්. ඔබ ගන්න ඇඩ්වෙන්චර් කියන්නේ මොකද්ද? මට සි. හොඳට හොදනවා. තෝ හත ගන්නවා හොද. නෑ නෑ හරි හරි. වටේ හොදන්න පුතේ. අනිත් පැත්තට තියමු. වටේ ඉස්සෙල්ලා පුතේ අර අරකින් අම්මා ඉල්ලන්නේ පොඩි මේවා ගන්න. පොඩි වතුර ගන්න පුතේ. ඕක හොඳට මේක දීලා මේවා කරන්න. මෙහෙම එහෙම නෙමෙයි. අලවන්න අලවන්න. නෑ ඕකේ මේවා කරන්න. නෑ අන්න එහෙම අන්නන්න. අන්න එහෙම කරන්න. හරි එහෙම කරන්න යනවා එතකොට. What? නෑ එතකොට අරගෙන ඇල වෙනවා. ඕකේ ඒක ටික ඕකට ගන්න. ඕක පාකිස්තාන නෙමෙයි. කොහද? ඊයරු කෑලි. කොහද? නේ මොලේ. එතකොට අර රොටිය ගෑවෙනවනේ අරගේ. මේ කාර්යයට අපි ගල පිරිසිදු කර මම ගන්නවා. මගේ ජීවිතේට මෙහෙම එකක් දැකලා නෑ. කොහොමද? මම උලන කංගි. එපා දාන්න එපා. මෙයාගේ අත හොදන්න එද මම. මේකට මේකට දාන්න. කල්ලා හොදන්න. ඕකට මොකද? පුතේ දෙන්නකෝ අල්ලන්න වල තුන් දෙනා මත හොද. නෑ අපිට තුන් දෙනාම හොදන්න දෙයක් නෑ. නෑ නෑ. දෙන්න වැඩ කරේ. ඔය තියෙන නියමෙට මේ කල ගෙදර අරන් ගියා නම් හරි ආයි කැම්පින් එකේදී රොටි පුච්චන්න ගියා. ලිපි පැදින් යන්න. එපාගේ වැලි ගෑවේ එපා. ඉඩ දෙන්න. අරක අරක අම්මා. ඉතින් ආයෙත් එළියකින් දාන්න. මේ සමහර ගල් පුපුරනවලුනේ ඇතුළට. යලෝ. ෆ්ලෑෂ් එකකට බය වෙලා දුවදී. අම්මට ඒ රොටිය නම් කන්න වෙන්නේ දුන්නා දෙන්නේ. ඕකද තාපාරක් දාලා ගලපෙද්ද පියදන්න. අයියෝ. ගලේ රොටිය ෆේල් වෙන සීන් එකක් ඔහොම තියෙනවා. අනිත් පැත්තට ගන්න. හායි ගයිස්. අපි රොටි පුච්චනවා. ඉතින් මම මේ බලාගෙන ඉන්නවා. මේ චූටියම්මගේ අවුට්ෆිට් එක වෙනස් වෙලා අපි තාම හිටපු විදියටම ඊළඟ සත්තු වගේ. දහම් මේක දෙන්න අතර. අද මැරිනේට් එක මොකද දැන්? මොකද? උඩ බලන්න. උඩ බලන්න ගොඩක් උඩ බලන්න. මෙහෙම කරනවා දානේ. ඇයි එන්නේ? අතරක ටිෂු එකක් දාමු නේ. ආ මුණේ ගන්න. අයියෝ ඔය සින්දුව නෑ. මං කරන්නේ දරවලට වැඩිය රොටිය පිච්චෙනවා. ගල් උඩ සහ යකඩ ගොඩවල් උඩ පුච්චා ගත්ත යකඩ දැලේ සහ කළු ගලක් උඩ තියෙන්නේ අල්ලගන්න චිකන් තියෙනවා ග්‍රිල් චිකන් තියෙනවා. චිකන් එකක්. ඊට පස්සේ මම දා අර ගන්නවා. බිග් බ්‍රෙඩ් ඇරබික් රොටියක්. කුඹුස් හෙවත් ඇරබික් රෙඩ් මෙන්න මෙතන උඹලකට සම්බෝල මොනවද? ඔව්. උඹල කඩ සම්බෝලයක්.
මේ රොටිත් අතරින් දාගන්න. හරිද? එතන හදනවා එකෙන් එකක් දාගමු. බලන්නකො අද දැන් කොහොමද කියලා වුණානේ. අරුම් පොල් රොටියයි උඹලකට සම්බෝල එකයි. කන්න බයයි වගේ ගලේ පුච්චගත්තු රොටි. ඒක ගලේ නෙමෙයි ඒක ග්‍රිල් එකේ. කොහමද? රස කොහමද? ගෙදර කනවට වඩා රහයි. ගෙදර කනට රහයි. කුම්බුස් හුම්බුස් රොටිය. ඒකත් අපි මේකත් එක්කම කනවා. ඉක්මනට කන්න. ඒකත් මාරම රහයි. පනීර හකුත් වෙනවා. අන්තිමට try කරනවා බාබකියු. බාබකියු එක නෙමෙයි ඒක නිකන් බාබකියුම කියන්න බෑ. කහ මේ කමන්න නැද්ද? පැටියෝ ඒ පත්ත රොටි වලින් රොටි වලින් මාව. ආදම රොටිය ලං කර. මේක සැර රොටිය වැටුණද? ඇත්තටම එන පුංචි ලස්සන කියුට් ගහක්. මෙන්න මේ ගහ ගයිස්. ඒක හරි කියුටි. හැබැයි ඒක මාරම කියුට්. මේ තියෙන අපේ ප්ලේට් එක. හැබැයි අපේ මල්ලි තනියෙන් කන මේක දැන් මගේ ප්ලේට් එක කන්නේ. It ain't me. Ain't me. මේ ඉන්නේ කිචන් එකේ ආයිතිකාරය ගම්මේ. මේ ඉන්නේ අම්මා. හරිද? එයාගේ නම අම්මා. එයාගේ නම අම්මා. හරිද? එයා තමයි කිචන් එකේ ඉන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කිචන් එකේ අත්තු දව්. මේ ඉන්නේ මේ ඉන්නේ චූටි අම්මා. ඒ කියන්නේ මගේ පුංචි. එයා තමයි කිචන් එකේ දෙවනේ. තැන බාරව බාරව සිටින්නේ. ඉන්නේ කියලා. හරිනම් එයා පළවෙනි තැන. එයා අම්මගේ අක්කා. ඊට පස්සේ කළු වෙලා ඉන්නේ. ඒක හරි මේ ඉන්නේ නුවන් ඒකේ කළුවා. හරිද? ඒ දෙන්න මිසි. ෆ්ලෑෂ් එකක් කිව්වා හරියට අල්ලන්නෙම නෑ. ඒක අදා කල්ලා ජනිතට යන්නට යනවා. තව දෙන්නෙක් හිටියා දැන් ඒ දෙන්න අතුරුදහන්. ඒ දෙන්න දැන් එකයි ඉන්නේ. නෑ අර අස්සෙත් ඉන්නවා තව එක්කෙනෙක්. අස්සෙත් ඉන්නවා. අන්න අර අස්සෙත් ඉන්නවා තව එක්කෙනෙක්. කරන්න වැඩක් කියන්න අර වැටි චුට්ටක් එවිදි. කීරද නැගිටින්නේ දැන් කට්ටිය? ඒක සැටර්ඩේ මට නම් කතා කරන්න එපා. ඔයා සැටර්ඩේ 1 2 වෙනකන් නිදා ගන්නවා. අපි කොල්ල ටික විතරක් තිනවලු. දවසක අම්මා කෙනෙක් නම් පිටාට ඉදලා යන්න වෙන්නේ කිව්වේ. ඒක අර මේ රජතුමායි අර ලීලස් වෙන වගේ කෙනෙක් හිටියේ. ඔව් පිරිමි දෙන්නෙක් එක්ක. හවුද? සෝචි බණ්ඩාර. මේ අගමැති කවුද අගමැති නෙවෙයි කියන්නේ? පුරෝහිත. පුරෝහිතතුමා මේ කතා කරන්නේ. පුරෝහිත කතාන්නේ. තුමාට හැමෝගෙම හැමදෙම කුසුමගේ එක. ඒක දාන්න ඕනේ දැන්. අර ඇති. මොනවද? කවුද මේ රජතුමයි පුරෝහිතගේ ඇක්ටිං එක සබ්යෝනේ. ඒක මේක පත්තු කරන්න. අරක මේ අර බලන්න. ඔන්න බලන් ඉන්න. ඒක වරුනේ. නෝට් කරේ නෝට්. දෙත් එකක් ඒක. විසු බය වෙන්නේ. බෙලි බෙලි. බෙලි dance එක. එපා කරනවා. ඉපි ගානේ බෙලි ඩාන්ස්. කියන්නේ මේකලෝයි. අපි යන් එන්න. වැවට. නෑ මේ ටික පෙන්නලා. ඊ අර ලයිට් එහෙම දාලා ලස්සනයි. මේ ටික මේ තියෙන අපේ එක ටෙන්ට් එකක්. තුන් දෙනාම නිදාගන්නේ මේකේ. අක්කා මල්ලි මගේ හස්බන්ඩ්. ආදි. ඔව්. තව ටෙන්ට් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ අනිත් ටෙන්ට් එක. මේක අපි තාම පොඩ්ඩ. ඒ මදුරුවෝ. මන් දාන්න. හරිනේ අන්න ආව ඔක්කොම ටික මේ. ඔව් අවුල නැහැ. මේකේ මේ ටෙන්ට් එක අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා. මේ ටෙන්ට් එක තමයි ඊළඟ එක. ඊළඟ එක. දැන් අපි යනවා වැවට. මාමත් එක්ක වැව ගාවට ගිහිල්ලා වැව ගාවදී අපේ අක්කව හම්බ වෙනවා.
දැන් ආයේ මදුරුව පටන් ගත්ත මට අපි බෑ නිකන් වගේ. අර මොකද්ද අර මොකක්ද අර ටීවී ෂෝ එක හ්ම්. අපි අද යන්න හදන්නේ රැවට. එතනදී අපි අක්කව හම්බ. ටෝච් එක ලං කරන්න. මෙතන තියෙන්නේ මහා අමුතු අනේ මන්ද නිකන් ලංකාවේ තියෙනවා මේකස් මන් දැකලා තියෙනවා. නිකන් එබ්බෙනවා හොඳ. යා. දැන් අපි මේ යන්නේ වැව අපි ළඟට. යන්නේ අපි අර හරියට යන්නේ. හරිද? අපි බලමු අපිට මාළුවෙක් පෙනෙයිද කියලා. ෆ්ලයිට්ස් යනවා එතනින් ෆ්ලයිට් එකක් යනවා ගායිස්. අර යන්නේ ෆ්ලයිට් එක. කමාර පහතින් යන්නේ. රයිට්. ඕකේ. රයිට් ඕකේ. ගොඩක් දුර යන්න බෑ. අතන අර බෑ මෙතෙන්ට එන්න. එහෙ යන්න එපා. අයියෝ එන්න කන්ද දින. අපේ අක්ක බයලා පේනවා. Not around here, partner. Not around here. නෑ අම්මලා බනි. මොන භූතයෝ ඉන්නවද දන්නේ නැහැ. භූත බංගලාවක්. අතන කැම්පින් කරන කස්ටම්. රයිට්. සීතලයි. දැන් නම් සීතලයි වතුර ළඟ. අපි බලමු මෙතන මැප් එක මං හිතන්නේ තියෙන්නේ. තියෙන්නේ අපිට කරන්න තහනම් වැඩ. No pets. ඔම්බෝ මේකෙත් අර සත්තු ඉන්නවා මේ බලන්න. මෙන්න මේගොල්ලෝ තමයි අපිව කන්න එන්නේ. මෙන්න මේ චුටි චුටි සත්තු තමයි අපිව කන්නේ. Wait a minute. නේ මොකුද මදුරෝ වගේ. මදුරුවෝ වගේ හැබැයි මදුරුවෝ නෙමෙයි උන් කන්නේ නැහැ නිකන් අර වටේට එනවා නිකන් කන්න වගේ. මේ මෙතන තව දැන් ඔයාලට පුළුවන් අපේ අක්කව හම්බ වෙන්න. මෙතනින් එහාට අපේ අක්කා මේ ෂෝ එක කරගෙන යනවා. ඇත්තම කිව්වොත් මම මේ කල්පනා කරන්නේ මං හෙට වැඩට යනවද නැද්ද කියලා. හරි මූසලයි මේ හරි. මූසලයි කියන්නේ මහා ඔය පේනවනේ කෑ ගහන සත්තුත් හරි මූසලයි. අපිව කන්නත් දන්නේ නැහැ. දැන් නම් එලවන් එනවා වගේ යමම් මල්ලි. මේ මැස්සෝ කරදරේ හින්දා හරි බලයක්. මගේ මෙන්න මේක තමයි මැස්සෝ එලවන්නේ guys. දැන් ඉතින් මට කියන්න දෙයක් නැහැ මල්ලි ආපු පාරේම මම පස්සට යන නිසා මට කියන්න දෙයක් නැහැ. ඌ කියන්න ඕන කරන ඔක්කොම දේවල් කිව්වා. මොනවා වුණත් බිම බලාගෙන යන්න ඕනේ නැත්නම් වැවට යන්නේ කියලා ඉංගියොත් කැම්පින් එකට කියලා අපි ඉන්න තැන මේ තියෙන්නේ. දැන් වෙලාව රෑ 11යි දැන් වෙලාව guys. 11යි වෙලාව බලන්න. ඔයාලට පේනවද මගේ වොච් එක? 11යි වෙලාව. guys තේරුණානේ 11යි වෙලාව. Get out of here. 11යි. ඉතින් අපි හිතනවා අපි පාන්දර 12 වෙද්දිවත් අපි කැම්ප් වලට රිංගලා නිදා ගන්න හදන්නේ. රීසන් එක තමයි උදේ පාන්දර 5 වෙනකොට අපි නැගිටින්න හිතාගෙන ඉන්නවා. අපිට සන්රයිස් එක කැප්චර් කරගන්න ඕන නිසා. එන්නත් ඊ මුවික් අර කො අර දියුනේ කුණත් මොකෙක් වුණා තාපර මොකද මේකෙන් උස්සන්න මෙතන දිව්වා නිකන් බල්ලෙක් වගේ සතෙක්. අපි ඒක දිහා බලාගෙන හිටියේ. ඇත්තම මොකද බල්ලෙක් නේ බල්ලෙක්ට වඩා ඒ සතා ගොඩාක් ලොකුයි. මුලින්ම හිතුවේ පූසෙක් කියලා. මුලින්ම හිතුවේ පූසෙක් කියලා. ඊට පස්සේ පූසෙට වඩා ලොකු නිසා බල්ලෙක් කියලා හිතුවා. දැන් බල්ලෙට වඩා ලොකු නිසා අපිට හිතෙනවා ඒ මුවෙක් හරි මට ගොඩක් දුරට හිතෙන්නේ අර සමයකට එහෙම මේ කලර් චේන්ජ් කරනවා කිව්වේ. අර එකෝඩි ගසල් This is a ghazal, the majestic, the wow, the jumping in the ocean like Jesus. ඒගොල්ලන් කලර් එක චේන්ජ් වෙනවා කො වෙදේකට ඒගොල්ලෝ දැන් සුදු පාටයි. ඒ කෙනෙක් තමයි මං හිතන්නේ ගියේ. අන්න අර හරි ඉන්නවා. ටිකක් දුර යන්න ඕනේ යාළුවා ඔයාට පෙන්නන්න. ඉතින් අපේ channel එක ගැන කියන්නේ. channel එක subscribe කරන්න කියන්නේ. අපේ channel එක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින්. subscribe කරලා sub එකක් දෙන්න.
සබ් එක නෑ නෑ අපේ channel එකේ අපි ඔක්කොම එකතුලා දාන තුන්වෙනි වීඩියෝ එක හරියටම මාසෙකට විතර පස්සේ දාන්නේ. මාසෙකට විතර කලින් අපි දැම්ම ඩෙසර්ට් සෆාරි එක. ඊට පස්සේ මේක. මේ channel එකේ නම තියෙන්නේ Adventure Trio. මේ channel එකේ දාන්නේ ඔක්කොම full adventure පිස්සුනාට හෙට මෙහෙට යනවා. ඉතින් මේ වගේ කැම්පින් යනවා. ඩෙසර්ට් සෆාරි. එහෙනම් මෝ ඇවිල්ලා ගයිස් අපි අරියෝ වන්න ගියා. මං කිව්වා අපි මේකේ අර හරි ඉන්නේ යන්. ආවෙන පේනේ ඉඳන්නේ හරියට. අපිට ටෝච් ගොඩක් ඉන්නවා. ගහන්න. ගයිස් මේ හරිය මොයෙක් හිටියා. අපි හොයන්නේ නෑ නෑ මෙච්චර මෙහෙ යන්න එපා අක්කේ බයද. මම දැක්කද ඕන. ගයිස් අතර මෝ ගොඩක් දැන් එහෙට මෙහෙට යනවා මේ වෙලාව අනුව. ඒගොල්ලන්ව කැප්චර් කරගන්න මහරම අමාරුයි. අපේ අක්ක කියනවා මුවෙක් හිටියලු. මෙතන ඇත්තටම මුව ගොඩක් ඉන්නවා මේ. හරිද? අපිට යාළුවා අපි මුලින්ම එක්කෙනෙක්ව දැක්කා ලේක් එක පැත්තෙන් යනවා. දැන් මෝ හොයන්න. හැබැයි අපි සද්ද නොකර යන්නේ කතා කරන්න බෑ හොඳේ. දැන් මෝ බලන්න හරි. මුවෙක් දැක්කොත් අනිවාර්යෙන් ටෝච් එක ගෙදරට ගහගන්න. අවුරුදු 23ක ලොකු ගැල්ලෙකුයි අවුරුදු 20ක ලොකු කොල්ලෙකුයි පොඩි උන් වගේ මුව බලන්න යනවා. ඔය වගේ වැඩ කරන්න එපා. ඔව්. ඔයා ඒ වගේ වැඩ කරන්න එපා මගේ පපුව ගැස්සුණා. පිටිපස්සේ එනවාද කියලා බලන්න පොඩ්ඩක් මගේ මොකෙක් හරි. මේතරින් පල්ලෙහාට ගෙලින්ම රිවර් එකේ තියෙන ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ ඒරියා එකේ මුවෙක් ඉන්නම ඕනේ. ආයිස් අපි දැන් යන්න හදන්නේ ලොකු දුරකට අනිවාර්යෙන් මුවෙක් කැප්චර් කරගන්නවාමයි. හැබැයි උදේට නම් අපිට ඔව් අද රැයට නැත්තම් අනිවාර්යෙන් හෙට උදේට අනිවාර්යෙන් හෙට උදේට ෂුවර්. මොකද කැම් එක තවත් මේ අපිට මේ ලයිට් සිස්ටම් එකක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලයිට් එළිය නෑ ගොඩක් කරුවලා ඉන්න තැන. අපි කැම්ප් එක තව ටිකක් පස්සට යන්න එපා ගඟට වැටි. මේ මෙතන ගඟ. සෝ දැන් අපි යමු මෝ අනිවාර්යෙන්ම හොයාගන්න try එකක් දෙමු. Okay guys එන්න මාත් එක්ක. නාව මම හොඳටම දැක්කේ ආ සුදු පාට. එච්චර මේ දුරක් යන්නේ ඇත්තටම සත්තු බලන්න ආස නිසා. ගඟට යයි ගන්නට ඔච්චර මුලට ගහන්න. right මේ හරිද ඇත්තටම බයයි දැන් නම් මේ අපි ගොඩක් දුර පයින් යනවා කියලා තීරණය කරා. එහෙන දුරක් යනවා. ඒකත් පාළු පැත්තකට කවුරුත්ම නැති. ඒ පැත්ත ඕනනම් 11ත් පහු හරිද ඉන්න බලන්න. 11යි 10යි 11 පස්සේ විනාඩි කිහිපයක්. නමුත් අපි යනවා guys. මේ ටිකට තමයි අරයා දුවගෙන ආවේ. ඔව් මේ පැත්තට තමයි අර අපි දැක්කපු සුදු පාට අපි වගේ දැක්ක කිව්ව එක්කෙනා මේ පැත්තට දැක්කේ සුදු පාටට මම ඒ උනාට අපි දන්නේ නැහැ හරියටම මේ මොකෙක්ද කියලා. එන්න ලොකුයි නිකන් පැටලුවෝ වගේ. මේ පැත්තට ආවේ අනිවාර්යෙන් මේ පැත්තේ ඉන්න ඕනේ. ඒක සද්ද ටිකක් පස්සට යන්න. මං ටික ටික කැලෑ වටිනවා ඒකයි. මෙන්න මෙතන චූටි කුරුල්ල දෙන්නේ. චූටි නෑ උහෙන ලොකුයි. නෑ ලොකු කුරුල්ලෙ මෙන්න ලොකුයි. මේ අර ලං අර අපි ඉන්න තැන චූටි බලන්න එතන පේන්නේ නැහැ ගිනි මැලේ විතරයි පේන්නේ. ඒක නැත්තම් අපිට හොයාගන්න බෑ. right අපි මේ පාර තව යන්න ටිකක්. ආයා. අපි තව යන්න එපානේ. අපි යමු. මෙතනට අපි මේ හරියට ගිහලා හැරලා මෙතන ඉන්නවා ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේ හරියට ආවේ. ඔව් ඒ උනාට දැන් එයා නැහැ. මේ මන් දන්නේ මෝනම් මාර්ම වේගෙන් දුවනවා. ඒක තමයි කරන්නේ. ඔය යන හැම තැනකම නැත්තම් කොණ්ඩේ. මෙහෙමනේ කැම්මයක් ඉස්සරහින්දී අපි ලස්සනට එන්න ඕනේ. මේ බලන්න මං ඉන්න විදිහ පෙරේතෙක් ගහලා වගේ. ඔය ලස්සන මුකුත් නැහැ. නෑ නෑ අක්ක තමයි ඇත්තටම ලස්සනම අපේ පවුලෙන් මං හිතන විදිහට මෙතන සෙට් එකේ. ඇත්තද? ඔව්. සෝ. කොලර් එකක් නැහැ. අම්මා hina වෙන සද්ද මට මෙතෙන්ට ආවා. ඔව් අපේ අම්මගේ කට හරිම සද්දේ. අම්මේ අද රෑ මෝ හිටියා
හැබැයි අපිට මිස් වුණා. අපි ළඟිනුත් ගියා. අපිට කැම් එක ඔන් කරනකොට උන් ගිහින් ඉවරයි. සහ කළුවර හින්දා පේන්නේ පේන්නේ. පේන්නේ අපිට ටෝච් එක ගහනකොට ෆ්ලෑෂ් ඔන් කරලා ඒගොල්ලෝ බය වෙලා දුවනවා. මං හිතනවා හැබැයි උදේට නම් අපිට නියමෙටම පාන්දර 4ට 5ට විතර අපි හෙට අපි හිතාගෙන ඉන්න ඇහැරෙන්න හරියටම 5ට විතර නේ yes 5ට තමයි 5 මාර ඔය කිව්වට ඔක්කොම නැගිටින්නේ 5 මාර සන්රයිස් එක බලලා අපි යමු මුව හොයාගෙන අනිවාර්යෙන් බ්‍රෙක්ෆාස්ට් එකට කලින් yes කොහොමද බ්‍රෙක්ෆාස්ට් එකට කලින් මුව හොයන්න යනවා කියන්නේ ආමල බ්‍රෙක්ෆාස්ට් එක arrange කරනවා අපි කරන්නේ මේක වටේ ඇවිදින එක තමයි මං කිව්වනේ guys ඕක තමයි ඇත්තම තත්ත්වය යන තැන ඔය රෙද් දූසන එක තමයි මං කිව්වනේ මට යන තැන වෙන්නේ මෙදින අපේ මල්ලි කුක්කු තනේ මේක අල්ලගෙන සික්ස් පැක් එක බලන්න This is my six pack. 1, 2, 3, 4, 5, 6, 7, 100 packs. එයාට 100 ඔක්කොම දැන් මෙහෙමනේ ඔයගොල්ලෝ 6 pack කියන්නේ අඩුවෙන්. ඔය packs ටික ඔක්කොම එකතු වෙලා ලොකුවට හැදෙන්නේ බෝලයක්. මට තමයි packs වැඩිපුරම තියෙන්නේ guys. ඔන්න මල්ලි මොකෙන්ද දිව්වා? පාක්කේ බය ගන්න එපා. මේ මී හරිම ඔක්කොම මෙතනින් අපි මෙතන පාර දිනවා. අරහෙ යනවා. මෙච්චර දුක්කේ ඉන්නවා. අරහෙ යනවා. මේ පැත්තට ගන්න. මේ පේනවානේ අඩි 10ක විතර පාරක් තියෙන. අඩි 50ක විතර උඩට අල්ලන්න. කියලා. ඩියෝ ඇඩ්වෙන්චර් එකේ තුන්වෙනි ගායි කනවම විතරයි. ඔව් එයාව හොයන්නවත් නැහැ මේකේ. දැන් ඇඩ්වෙන්චර් ත්‍රියෝ නෙමෙයි. හොයන්නවත් නැහැ. අද දවස් ඇතුළත මන් දන්නේ ඌ කනවම විතරයි. ඔකේ තියෙන ඇඩ්වෙන්චර් ඩුවෝ. හරි ත්‍රියෝ එක ඔයගොල්ලෝ කපා ගන්න. හස්බන්ඩ් මාව හොයන්නවත් නැහැ guys. මන් දන්නේ නැහැ කියලා මොකක් හරි එයා බඩග ඉන්න වේවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔහුට අපිව මතක නැහැ. අපේ වටත් තියෙනවා. උඹලා තරුණයෝ උඹලා නිදාලා ඇල්ලේ. තෝ ටෝචි වලට. ඉතින් බයෙන් බලලා ගන්න බෑ මට. උඹන්නේ කොහොමද? මම නම් දාත් දෙක තුනකින් මැදලා නැහැ. ඉතින් බයෙන් බලලා ඔය අනිත් එක මම මේක කරන්නේ. දිල්ල සීතලේ අද ඇඩ්වෙන්චර් ට්‍රියෝ එකේ ඇඩ්වෙන්චර් ඩුවෝ මායි අක්කා විතරයි. අපි මේ වැඩ රෙස්පොන්සිබිලිටි පාර අරන් තියන්නේ අපි. යූස් කරන ලිප්ටන් ලවුජි. ලිප්ටන් ලවුජි කියන ඒ වගේම හරිම රසයි. ඕද හරිද වචන? මදිනේ. ඇතිනේ. අම්මා තමයි දන්නේ. ලිප්ටන්. උන්ලටයි දාගන්න දෙන්නේ? ඔව්. ඒක ඇතුළේ උණු කරන්න වෙනවා. සබලක් වගේ. මං පොඩ්ඩ අඩු කරා මේක කොපිරයිට් සීන් එකකින් දොද? Bluetooth. ඔය අඩු කරා. 1 minute. එහෙනම් ඔයා බොන්න ඇපල් ජූස් එකක් ඔරෙන්ජ් ජූස් එකක්. මේක අපේ දහම් පුතාට. Wine. Grape wine. හා ටිකක් ගන්න. දාන්න. Assalamu alaikum. ජීවල් කිරි කිරි. විලංග වඩ. සුදරණ නටිදි බෝතලේ ගත්තද? ඔව් මෙතන චූටියේ. අයින අරන් ඉන්න. අවුලන්නේ මම හොයන්නේ. ඔව්. මුර වාහනය රාත්‍රී මුර සංචාරයේ යෙදෙමි. ගේම් සීන් හරි. ගිටාර මොනවාද? ගාන ලාලාලාලාලා වන්දොඩු බලේදී මා ලාලාලාලාලා මෙමේ ගියේ ඉතකින් නොවේ ලාලාලාලාලා ඊදාරේ වන්දොඩු බලේදී මා ලාලාලාලාලා මෙමේ ගියේ ඉතකින් නොවේ ලාලාලාලාලා ඊදාරේ දුවන්ත තුපලේදී මා අපුඩි ගන්න බෑ බං බලන්න. වී නොයන්න දිව්‍ය අංගනා වෙන්වී නොයන්න දිව්‍ය අංගනා රුකානිවා දුර ඇත තනි වේලා
කොහේ ගියාද දිව්‍යාංගනා වෙලාවට මම ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා අපි මේ පේන්නෑ මෙතට ගංගවල් දෙකක් මැද්දෙන් යන්න මචන් ලාස් මේ වැටනවා තා පොඩ්ඩේ පාන්දර දෙකට තුනට තාපොඩ ලිස්සල වැටෙනවා මේ ගංගවල් දෙකක් මැද්දෙන් අපි හා පැත්තට ක්‍රොස්සුනා යස් අද්දු කලු එතන මේ පැත්තෙත් තියෙන්නේ පොන්්ඩ එක වගේම ගංග වගේ ගඟ What? මේ පැත්තෙත් තියන්න එහෙම මෙතන මැදත් එහෙම හැබැයි මැද මෙන්න මේ වගේ පොඩි මේ වගේ තීරුවක් දීනවා ගලුත් තියනවා මැද එහෙම එන්න පුළුවන් අර දෙන්න එනවා 3 to 4 days අරය හඳට යන්න දවස් බැලුව චජ්ජිපිට එකෙන් හඳ අතන දෙන එතට 3 to 4 days යනවලු හඳට යන්න ගයිස් ඔයාලට පේනවත් දන්නේ ඔක මේ තියෙන්නේ මුවාගේ අඩි පාර හරිද මේ මෙතනත් තියෙනවා ඔය තියෙන්නේ මුවාගේ අඩි පාර මේ තියෙන්නේ මුවාගේ ජරාව Stop. අන්න ඉන්නවලු නෑ මේ නිකන් ෆාම් එකක වයිබ් එකක් තියෙන මුකුත් පේන්නේ ඕ මේ බලන්න වතුර මෙතන වාරෙන් මූණ ඉදියන් ඉන්නවා කෑ ගහන්න එපා. උදේට මේ ඔක්කොම හරියට පෙන්වන්නම් හොඳ නැත්තම් මේ මුකුත් පේන්නේ නෑ ඔව් දැන් කියන්න ලොකුම ප්‍රශ්නේ ෆ්ලෑෂ් එකක් අපිට මේට ලයිට් සිස්ටම් මේට එතන දෙන්නෙක් ඉන්නවා තව ඉන්නවා අපි දැන් හිමීට ළඟට යන්න හදන්නේ සාද්දනවල අපි බලමු හරිද ඔව් මං හිමින් ළඟට යනවා පේනෙයිද දන්නේ දැක්කොත් දුවයි නේ අක්කේ කොහෙද කුමාරේ මෙතන අපි ගොඩක් ළඟට ආවා මේක පේන්නේ නැහැ දැක්ක එල්ලෙන්න අපේ දැක්කාරයා අතන යට ඉන්න එක්කෙනා දැක්කා NANI?お前はもう死んでいる。Wait a minute. ළඟම
ගත්තා ගත්ත මුවාව මෙහෙ මූ ඉන්නවා දැන් ඕගොල්ලෝ ඕක දකින්න ඇති මෙහෙ මූ ඉන්නවා හරිද මූ දැන් දෙන්නෙක්ව දැක්කා හිමින් හිමින් ආවේ අපි ළඟට එද්දී උන් දුවනවා සත්තුනකට ඇවිල්ලා දැක්කා. අර මාර ලස්සනයි. මාර සීතලයි තනිකර මේක ඩෙසර්ට් එක හරිද ඒක ලයිට් එකක් පේන්නේ ආවේ පැත්තේ එන්න ඇතුළට මෙතනින් අපි හදනවා බලන්න එන්න. ඕකේ මේ තෙන්නේ අපි ඉන්නේ කැම්ප් එකේ 10 පාරක් විතර සෝරි ටෙන්ට් එකේ 10 පාරක් විතර වෙන්නේ එළියට යද්දි කොට්ට ගෙනාවේ නෑ අපි. මම ඇඟට දාන් හිටපු ෂෝල් එකයි ටවල් එකකුයි ගත්තා. කොට්ටේ විදියට තියාගන්න. බෙඩ් ෂීට් එක නමලා ඒක ඇතුළටම බැස්සා. මෙයාලට නම් තියෙනවා මේ මාට මගේ ස්ලීපින් බෑග් එක තියෙනවා. බෑග්ස් තියෙනවා. ඒ දෙන්නට මට නෑ එකක්. ඒ නිසා ඒ දෙන්න ස්ලීපින් බෑග් එකේ තියෙනවා. මේකත් වැහුවා. උදේට මෙතන ලස්සන view එකක් තියෙයි. එතන ගහක් තියෙන්නේ මේ මසන් ගහක් කියලා කිව්වේ. වෙලා කීයද? දෙකයි. දෙකට කාලයි මම ඇතුළට එද්දි දැන් 2යි වෙලා. කලු වෙලා කීයද? දෙක පස්සේ විනාඩි 52යි. අර පරිගිත් ඉන්නවා අර. වෙලාව දෙක පසුවේ විනාඩි 52යි. ඒ මුන්නිකා සත්තු జాතියක් මේ. මු උඩට එනවා යටට යනවා. වෙන්නේ සිකියුරිටි එයාගේ පේනවනේ කෙලිම කෝට් එක දැක්කම දිලිසෙනවා. ෆ්ලෑෂර් එක වැදිච්ච ගමන්. දැන් වෙලාව 4යි කා. ඔව්. කොහොමින් නොවෙන පිටිපස්සෙන් හදන්න නැගිටින්. තව ඇතුළට යන්න ඕන ඔයා. මම පැත්තට ගිහිල්ලා. මොකද ටිකක් ගලවනවා. දැන් සානි. Hi guys. දැන් අපි නිදා ගන්න යන්න දැන් වෙලාව පාන්දර 4යි. අපි තුන් දෙනාම ඉන්නේ එක ටෙන්ට් එකක් ඇතුලේ. ඇඩ්වෙන්චර් ත්‍රියෝලා නිසා ඉඩ තියෙනවා හැබැයි. අපි ඉන්නේ එක ටෙන්ට් එක ඇතුලේ. හැබැයි ඒක ගොඩක් ලොකුයි. අනිත් ටෙන්ට් වල ඉතින් අනිත් අය දොයි. අනිත් ටෙන්ට් දෙකේ අපේ ඔක්කොම ටෙන්ට් තුනක්. වැඩිච්ච ගමන් නිදියා. එළිය මාර සීතලයි සෙල්සියස් කීයදාද? සෙල්සියස් 13යි එළිය. අන්තිම සෙල්සියස් 13 තිබ්බේ මාර සීතලයි. හැබැයි මේකට ආම මාර චිල්. එන චිල්. එහෙනම් good night. පාන්දර 5:45ට අපි මේ කාගේද දහම්? මේ මොනවාද? ටෙන්ට් එක නම් බොහොම අමාරුයි කියන්නේ. ඕ මේ ටෙන්ට් එක මාරම අමාරුණා ගහන්න කොහෙන් හොයන් ඇවිල්ලාද මන්ද? ඒ මාරු ටෙන්ට් එක ගහන්න මාරද? ලොකුයි. එනේ? ඔව් මේ ටෙන්ට් එක ලොකුයි අරවට වඩා. මට ඉනා ගියා සෙලේ කකුල් දෙක ගාව පූස දෙන්න. අසෙලේ නැගිටලා අනිවාර්යෙන් බලලා ඔය නිදිය ගන්න. එතන දඟලපු දැඟලිල්ලට ලොවෙත් මේ නැගිටින්න නැතුව ඉන්නේ නෑ. Good morning. ඔව්. ඕන එක රේවන්ද. Good morning guys. මාරු සීතලයි. මල්ලිත් නැගිටලා ඉන්නේ මාත් නැගිටලා ඉන්නේ. ෂිප් එක කරලා. ෂිප් එක කරලා එළියට යන්න. මාරම සීතලයි. මේක තාම ෆුල් charge. අම්මට. මම වාර විදිහට වෙවුලනවා. ඔව්. හරි. අම්මා පෙඟිලා. right. මේ මාර සීතලක් තියෙන්නේ නැගිට්ට විතරයි ගින්දර ඔක්කොම නිවිලා අපි දැන් ආයි මේක පත්තු කරන්න ඕනේ නැත්තම් සීතලේ මැරෙන්න එන්න වෙසර මේ නැගිට්ට වෙලේ නැත්තම් බුදු අම්මෝ සීතලේ ඉන්න එන්නේ ලාඩි ගින්දර ටිකක් තියෙනවා මේක පත්තු කරලා ගන්න පුළුවන්
හැබැයි අවුලකට තියෙන දරන දරනෑ දර ඔක්කොම ඉවරලා ඊයේ මා යක්කයි දර එකක් මොකරවා ගන්න යන්න ඕනේ මේ ගායිස් ඔක්කොම නිදි තාම අපි දෙන්න විතර අපි දෙන්න නැගිට්ටා මොකද ඔයාලට සන්රයිස් එක පෙන්වන්න ඕනේ හින්දා අපි දෙන වෙලාසන් නැගිට්ටා ගායිස් අපි මේ හොර යන්නේ තර දැන් නම් වෙවුලනවා මාරම සීතලයි අපිට චාකුල් නම දාන්නේ දර දාලා කොහොම හරි ඔක පත්තු කරගත්තොත් චුට්ටක් ෂේප් මම නම් හිතන්නේ දැන් නම් සෙල්සියස් එක ඇති 10කට වගේ 10ක් 9ක් වගේ මාගේ කකුල් දෙක මට අයිදින්න බෑ මාර අමාරුයි අයිදින්න කකුල් දෙක තියෙනවද කියලා දැනෙන්නේ නැහැ ඒක ගලක් නේ තොර නෑනේ අපිට දර කැලලක් නෑ අප්පා කරන්න දෙයක් නෑ චාකෝල් ටික දාලා වස්තු කරන්න නෑ Mission failed. We'll get 'em next time. චාකෝල් ටික තමයි දැන් නම් ටිකක් රසනේ මල්ලි මේ ලික්විඩ් එකෙන් ටිකක් දාලා ටිෂූ එකට මේ ගිනි කූරක් ගහමු ටිෂූ එකට දාන්න ඕන ලික්විඩ් නෑ ඔය ලික්විඩ් දාන්න දැම්ම තව දාන්න හරි ගිනි ගත්තා උඹේ අරදී ඒකම දාන්න ඉන්න කිරිබෙට්ටිය කොහෙද දන්නේ එතන තිබ්බා අන්න මල් මෙතට මේ ටිකට දා අංගුරු දෙන්න ඕගත් එක්ක ඇති අඟුරු දාන්න ඕන මල්ලි ඕකේ අපි ලාවට ගින්දර ටිකක් ගත්තා චාකෝල් වලින් දැන් අපි අපේ ආයි කැමරා සෙටප් එක පටවඩ ගාලා සෙට් කරගන්නවා මොකද ඉර පායගෙන ඉන්නේ අපි දත් මදින්නත් ඕනේ හරි උදේදී කැම්ප් සයිට් එක මෙහෙම ෆෝන් වල charge නෑ ඒක තමයි තියෙන එකම අවුල පේනවා ටිකක් වගේ මේ චූට් පොකට් එක අපි මායක්කා ඉතරයි දැන් ඇහැරලා ඉන්නේ මේ ඉන්නේ අක්කා අර ඉතරගෙන පොඩ්ඩයි තියෙන්නේ සීතලයි හැබැයි මේක ඔතන තියෙනවා බලන්න ඒක වගේනේ බ්‍රස් දෙකම ඔව් අතේ තියාගන්න එන්න ටූත්පේස්ට් මංගා ටූත්පේස්ට් මේකෙන් දාගන්න මංගා හොඳ එක තියෙනවා
සීතලයි. Dirty faces. මුණල්ලන්න මට හරියට ගන්න කිරින්න. අපි වොෂරූම් එකට යනවා. තියෙනවා වගේ මොයිස්චරයිසර් එකයි මගේ ඔලේ ස්ටාර්ට් එක දෙන්න. පෙනෙයිද දන්නේ ඒක. ඔය මොකද කීකීට? ඔය කීකීට මේක තමයි ලේක් එක ඔයාලට පෙන්නනවා කියපු. හරි මේකම මම හරියට අපි ලස්සනට බලමු. මම වොෂරූම් එකට ගිහිල්ලා මේක ලොකුයි. මාර ලොකුයි. මෙතන තමයි අපි කැම්ප් හිටියේ. අරක අපේ ටෙන්ට් එක. අතන අපේ බොන්ෆයර් එක ගහපු තැන. ඊට පස්සේ මෙතන අනිත් ටෙන්ට් එක. අනේ යාළුවෙක් කියනවා බලමු කවුද කියලා. Good morning. චූටි අම්මා දෙවනියට මුදෙන්ම නැගිට්ටා. එයාලා නම් තාම නෙවි. චූටි අම්මා සීතලයි නම් මෙතෙට එන්න මෙතන රස්නේ. මේ කටින් දුම යනවා චූටි අම්මා. අපි නැගිටි තියර බලන්නකෝ. හැනුම් ඇර ඇර. රයිස් එක අල්ලන්න. ඒක හිතුවේ නෑ මම නිකන් නෑ අපි ලංකාවේ යන 100ක් කාර්යයක්. ටිකක් නතර වෙලා කනවා ටිකක් දුවනවා. right කලු යන වොෂරූම් අම්මේ අකේ හරිද ගත්තද ඕනේ යා අන්තිම ගමන් එන්නේ ආයෙ ගෙලින්ම ආයෙ දවසයි ජී පැය ගානයි යන්න හදන්නේ මම ඔයාලට පෙන්වන්න අපි යන්න හදන්නේ දැන් ඊයේ රෑ ගියපු ප්ලේසස් වලට පහත් ආයෙත් ඔයාලට පෙන්වන්න අපි මේ පහත් වල හැන්නේ මෙතන අර චූටි චූටි සත්තු ඉන්නවා මේ මලවදයක් උන් එක්කනම් එකම කම්ප්ලේන්ට් එක මේ කැම්ප් සයිට් එකට කරන්න තියෙන ඒක ඒ චූටි චූටි සත්තු මේ තියෙන ලේක් එක අපේ ඉස්සරහට වෙන ලේක් කෑල්ල තමයි මේක අක්කා එනවා Guys, don't worry about this මම දිනි මේ ජරා මැස්සොත් එක මට ජීවිතේ පාලා තියෙන්නේ කටට ගියා අම්මෝ අක්ක මේ පැත්තෙන් මේ බලන්න ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මැස්සෝ බබා එන්න එපා මේ එනවනම් එන්න පරිස්සමෙන් අපි මායි අක්කා ඊයරා ෆ්ලෑෂ් එක ගහගෙන මෙතට ආව මේ සත්තු එක්ක නම් බෑ මෙතනින් අපිට එහා පැත්තට යන්න පුළුවන් morning gentlemen and ඕ මේ සත්තු ගොඩේ දෙන මෝර්නින් එකේ බෝවෙනෝ යන් මේ සත්තුත් එක්ක ඇත්ත මුදුත් කරා මේ ජීවිතේ එපා වුණා දැන් අපි අතනින් යන්න හදන්නේ අතන ඔව් අන්න අර පේන්නේ මේ වතුරෙන් අර වෙන් වෙලා තියෙන ගල් පාර ඒකෙන් අපි යන්න හදන්නේ මේ වැවේ එහා පැත්තට ඊයේ රෑ අපි උතනින් ගියේ
හරිද ඔයාලට පෙන්නන්නම් කිව්වේ ඕක තමයි උදේට අපි ඊයේ රෑ මොව හම්බුනේ ඒකෙන් එහා පැත්තේ ඔව් අනිත් එක තමයි අපි මේ රෙකෝඩ් කරන්නේ අපේ අලුත් ගිම්බල් එකෙන් අපි අලුත් ගිම්බල් එකක් ගත්තා යංකෝ අක්කේ මේකේ බැටරි එක යා යමු පෙත්ත ගැලවුණා ගානන හැමතැනම අර මලව වාදයක් හැමතැනම මදුරු මෙතන ඔන්න ඔය පේන චූඩි පාරෙන් අපි යනවා දැන් අපි ගියේ මෙතනින් එහා පැත්තට ගණන් ගන්න එපා මාව වැටුනොත් එහෙම මම දැන් ෆෝන් එක දිහා බලන්නේ නැහැ මම දැන් මේ යන පාර දිහා බලාගෙන යන්නේ යා ඔයා ගන්න නේ අපි දැන් යමු අන්තිම right අපි හිටියේ අර එහා පැත්තේ මේක දිගේ මෙහෙට පිටතර දාලා වාඩි වෙලා ඉන්න අන්න අතන ඉන්නවා ඉන්නවා තරවද පාත්තු ඔහොම ඉන්න මෙතනින් ඇවිල්ලා තමයි ඊයේ රෑ අපි මේ මුව දැක්කේ අන්න අතන අර කුකුල්ලෝ ඉන්න තැන නේ මේ සෝරි ගිනි කුකුල්ලෝ හරි රාම දැක්කේ උදේ උනත් හරි එක මුවේ කිනවා අපි යාළගේ ළඟට ගිහිල්ලා බලමුද මං දුවගෙන යන්න ළඟට දුවන්න එපා ඉතින් ඉන්නවා කො ආ දැක්කලානේ කොණ්ඩේ ඔක්කොම අවුල් ගිහලා තියෙනවා අපි දැන් මේ මෙයාලගේ ළඟටම යනවා ඒගොල්ලෝ ගාය වෙලා අපිව දැකලා අපි දැන් දුවගෙන යන් කෑ ගහගෙන එපා No, 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 no. Wait. Wait. අම්මෝ වෙනවා කැලාවක ඇතුලේ ඔහොම සද්දයක් ඇහුනොත් හයියෙන් කෑ ගහන නෑ ඒක නම් බය දෙන්නේ අර බලන්න ලස්සන ඕ ඒ ගේජ් එක ඇතුලේ යාලට කෑම දාන්න හරි මොනවා හරි අර පේනද කොළ පාට පොඩි අර පොත්සුත් තියෙනවා ගිහින් බලමු මේක නම් අරගෙන තරම් අමාරු නෑ ඔව් අරක තරම් ඒ කියන්නේ පොඩ්ඩක් අවුල් සහගත නෑ අරකේ මේ ලිස්සනවා ඒක දැන් මේ ගල් මෙහෙම තිබ්බට කාපට් එකේ කෑල්ලකුත් තියෙනවා නමුත් රිජිෆෝම් එකක් වගේ තියෙනවා තාත්තේ වගේ කකුල් මීට වඩා පිරිසිදු ඊයා කිව්වා සපත්තු දාගෙන එන්න කියලා ඇහුවේ නෑ කොහොමද යන්නේ Alright, okay. ඔයාට තාම මේක එන්නේ නැහැ පාල වෙන්නේ අප්පිරිය ඉන්නේ යන්න අතන ඒගොල්ලෝ ටෙන්ට් ඔක්කොම මේකේ දුවන ෂොට් මිස්
බ්‍රෙක්ෆස්ට් එක බ්ලැක් කෝෆී තියෙනවා. මට ෂුගර් එපා දුටම. ඊට පස්සේ ක්‍රොයිසන් තියෙනවා. පොට්ටෑසියම් තියෙනවා. බනානා ජූස් තියෙනවා. මේකට ඕගලන්ට දාන්න ඕගොල්ලෝ කහට හදනවද නෙස්කැෆේ? කනවා ඩෝරිටෝස්. මේක දාන්න පුතාගේ. thank you. ඒක මේ මුදුන් ගන්න මම එන්න. මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඇවිල්ලා. මගේ මොනවද ඔයන්නේ කියලා? මේ ඊයරෑ කොහමද? නයිස්. අම්මේ ඊයරෑ කොහමද? අම්මෝ සීතලේ වේවුලුවා හොඳට ඕම ගෙදර ඉඳත් මතක් වුණා. මෙයාගේ ගොරෝන විදිය. අපිට මෙතෙට ඇහුණා. අක්කා වලේ කොලේ කියලා ගෑගෙන. මලයි කොලේ කිව්වා. අක්කේ අපි ඇයි මේ අම්මගේ ෆෝන් එකෙන් වීඩියෝ ගන්න හේතුව? ප්‍රොසෙස් එක ගල්ලලා සීතලට දැන් රත් වෙනවා මේ විදියට. මයික්‍රෝවේව් එක තමයි මේක. අපි මේ අම්මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ අපේ ෆෝන් වල charge නැහැ. ඒක රත් වෙනවා. අල්ලගෙන අත් කරගන්න තියෙන්නේ. සීතලම සීතල. වව් මේ ඕ මටත් එකක් ඕනේ. ඊට පස්සේ කරනවද බාන? ප්ලාස්ටික් දුම අල්ලන්න එපා. රත් වෙලා. යා. සුදු පුතා. ඔය මගේ ඇඟිල්ලේ ඩොරිට. අක්කේ මේක ඉඳන් බ්‍රෙක්ෆාස්ට් එක තමයි කෙලගිල හිටියේ. නුවන් ගිහිල්ලා. ටිකයි දන්නේ තියෙන්නේ. අපි කාලා ආයේ නැවත ඔබ සමග හමු වෙන්න. චුට්ට ගන්න පෙටි මල. බයි. මේක අනිත් කාර් එක. ඒකට එහා පැත්තේ. ආදිල්ල පේනවද? ඊ අඩ මේක අල්ල ගන්න ඕනේ. ඊ පාපා මේක දෙන්න. මේක අල්ල ගන්න ඔයා. උයි. අම්මා. මං හිතුවා වැටෙනවා කියලා. මේ ආයිනේ. මේ ආයිනේ. අර ඕ මේක අතාරින්න බෑ.